මම මේ උගන්වන්නේ ජෙමොලොජි කියන පාර්ට් එක අපේ බොහොම පොඩි පාර්ට් එකක් තියෙනවා. අපේ තියෙන ට්‍රේඩින් ජෙමොලොජි. ට්‍රේඩින් ජෙමොලොජි කියන්නේ මැනික් ව්‍යාපාරකරණය පිළිබඳ තියෙන විද්‍යාව. ඒකට වෙන විද්‍යාවක් තියෙනවා. නැත්නම් ඉතින් මොකද අපිට මේව ඉගෙන ගන්න. ඒකට ඔයා තායිලන්තයට පිට ගිය හැකි. If you are capable enough to go to that countries, so then you are sorted. Nothing to do. Nothing to worry. At least ගත්ත ගන්නට යාල් ටික දෙන්න පුළුවන්. මේ තියෙන සූදුවට අහු වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන මැනික් සූදුවට අහු වෙන්නේ. ඉතින් ලොකු මිලක් කිව්වම ඉල්ලන්න බයයි පොඩි ගානක්. අරයත් නිකන් කියලා බලන්න. අපේ මැනික් විකුණුනේ කොහොමද? ආවොත් ඇතෙක් ගියොත් වචනයක්. තාත්තයි පුතේ කතාව දන්නවන්නේ. One day there was like the father and son, they were waiting beside the road and then one elephant is coming. ඇත්තු නුවර අරන් යන ඇතෙක් පුතා කියනවලු දැන් තාත්තාට අර ඇතා මට ඕනේ කියලා. ආලා බලන්න. ආවොත් ඇතෙක් ගියොත් වචනයක් කියලා කිව්වල එච්චර. ඉතින් මේකෙත් මැනික් වලත් කොහොමද වැඩි? ආවොත් ඇතෙක් ගියොත් ආවොත් කීයක් කරි ගියොත් වචනයක් විතරනේ අර කියනවා ඉතින්. රුපියල් 10,000 ගලට ලක්ෂ 10ක් කියව සමහරක්. ගන්න කෙනා කිව්වොත් ඒකත් වචනේම තමයි. ඒ හින්දා මැනික් වල වචනයක් දෙද්දි දෙපාරක් හිතන්න. වචනේ කියන්නේ දිවෙන් ගියා කියන්නේ එතනින් එහාට මෙතනින් එහා එළියට පැන්න කියන්නේ ආයි අල්ල ගන්න බෑ. ඊට පස්සේ එලවන ඔයාවනේ. හිතන්න දැන් ඔයා දැන් මේක ඇත්තටම වටිනාකම නොලෙජ් එකක් නැතුව ඔයා ගන්න යන හින්දා මේකේ වටිනාකම තියෙන රුපියල් 10,000යි. නමුත් ඔයා ගන්න ඕනේ දැන් 50,000. දැන් ඔන්න 50,000ට ගන්න අරයා දැන් ලක්ෂ 5ක් කියලා ඔයාගේ මිල දැන් ලක්ෂ විතර තියෙන්නේ. අර ලක්ෂ 5ක වුණදලා පස් ගුණයක් අඩු කරලා ඉන්නවා කියන්නේ. නමුත් ඔයා දැන් ඉල්ලන 50,000. ඇත්තටම වටිනාකම රුපියල් 10,000යි. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔයා එක වචනයක් දුන්නා 50,000 දෙනවද කියලා. දැන් අර මිනිස්සේ වාර එකපාර 50,000 මිනිහට දැන් දෙන්න හරි. දෙන්නේ නැහැ. මිනිහගේ ප්ලෑන් තියෙන ලක්ෂ ගන්නවා. දන්න ඔයා දන්නේ නැහැ කියලා. දැන් ඔයාට ඊට පස්සේ මැනික් ගැන දන්න අපේ ක්ලාස් එකේ ඉන්න කෙනෙක් ඇවිල්ලා කියනවා කනට ගල්ලා මල්ලි ඔක වටින රුපියල් 10,000යි. 50,000ටවත් ඉල්ලන්න එපා. දැන් මොකද වෙන්නේ? ඔයා ෂේප් එකේ ඉතින් මාරුලා යන්න පුළුවන්ද? අරක එනවා පිටිපස්සේ. කර්මී වගේ තමයි. ඒ නිසා උතන මතක තියාගන්න මේක කියන්නේ බිස්නස් කියන්නේ වචනේ තමයි. වචනේ නේ. සබ්ජෙක්ටිව් වැඩක්.